Hi my cute buddies, welcome to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලන් ඔක්කොම හොඳින් ඇති කියලා. අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ මගේ ලබන අවුරුද්දේ කියන්නේ 2026 channel එක හදන්නේ කොහොමද කියලා. අපි මෙහෙම channel එකක් හදලා plan කරලා අවුරුද්දක් පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ plan එකට අනුව relax එකේ අපේ වැඩ ටික ලස්සනට කරගෙන ලස්සනට ඒ අවුරුද්ද ඉවර කරගන්න. මම මෙහෙම channel එකක් පටන් ගත්තේ ඉස්සෙල්ලාම 2023. ඇත්තම කිව්වොත් මම 2023 පටන් ගත්ත එක මේ දක්වා කරගෙන එන්නෙම ඒකෙන් මගේ ජීවිතේට ලොකු වෙනසක් වෙච්ච නිසා. හරි එහෙනම් අපි බලමු මේ කොහොමද මේක කරන්න කියලා. ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා පැන්සල් කතුරු මකන ආට ඕන දෙයක් ඕන පාටක් මේකට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම print outs වගේක් අරගෙන තියෙනවා. ලස්සනට චිත්‍ර අඳින්න දන්න කෙනෙක් නම් ඔයාට මේවා ඕනේ නැහැ. ඔයාට ලස්සනට චිත්‍ර අඳලා ඔයාගේ ජර්නල් එක හැඩ කරගන්න පුළුවන්. ඔයාට පොත තෝරගත්තී ඔයාට dotted page තියෙන එකක් හරි එහෙම නැත්නම් normal මං වගේ rule එකක් හරි මොකක් හරි කමක් නැහැ. ඔයා ඉස්සෙල්ලම නම් මේ වැඩේ පටන් ගන්න ගොඩාක් වේදම් කරලා ගන්න එපා. සාමාන්‍යයෙන් ඔයා මේක කරගෙන යයිද නැද්ද කියලා දන්නේ නැති නිසා සාමාන්‍ය normal පොතක් ගන්න. අතර මම මේ අවුරුද්දේ පුංචි පොතක් තෝරගත්ත එකම හේතුව මට මේකේ දැන් ඉතින් මගේ සංචාරක ජීවිතයක් නේ තියෙන්නේ. ඉතින් මං ගොඩාක් දේවල් කරද්දී ඒක කොච්චර බරයිද මට කොච්චරක් එහා මෙහා ගෙනියන්න පහසුයිද කියන එක මත තමයි දැන් කරන්නේ. ඉස්සෙල්ලාම මම මගේ ජර්නල් එක හදන්න කලින් මම මේ බලන්නේ අපිට assignment එකකට දුන්නා self management and personal development subject එකේ අපේ life එක ඉස්සරහට plan කරගන්නේ කොහොමද? ඒ දේවල් මම ඒ කරපු assignment එක තමයි මම ඉස්සෙල්ලාම බලලා හිටියේ. එතකොට මට මේකට මගේ මේ අවුරුද්දේ මම කලින් කරලා තියෙන්නේ. ඒකේ idea එකක් මට මේකටත් ගන්න පුළුවන් නේද කියලා හිතච්ච නිසා මම ඒ assignment එක තමයි ඉස්සෙල්ලාම බලන්නේ. ඔයාලා මේක පටන් ගන්න කලින් කොලයක්ුයි පෑනකුයි අරගෙන ඉස්සෙල්ලාම ලියන්න ඔයාට මේ අවුරුද්දේ හැබෑ කරගන්න තියෙන හීන කලින් අවුරුද්දේ තිබිච්ච දුර්වලතා එතකොට ඔයාගේ හැමදේම ඔයාගේ හිතේ තියෙන දේවල් ලියලා ඉවර වෙලා ඔයා මේකට දාන්න ඕන දේවල් ගැන පොඩි අයිඩියා එකක් ගන්න. මම මේක හදන විදිය බලන් ඉන්නවට කම්මැලි නිසා මම channel එක හදලාම අරන් ආවා කොහොමද මේක ඇතුලේ page තියෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලාම මම cover page එක ඔන්න ඔය විදිහට තමයි 2026 කියලා දාලා හදාගත්තේ. මම පළවෙනි page එකේ මට ඉතින් ටිකක් මේ journal එක පෙරලද්දි හැමදාම motivate වෙන්න ඕනි නිසා පොඩි motivational quote එකක් දැම්මා. ඊට පස්සේ දැම්මේ මගේ විස්තර ටික. අපි හැමදාම අපේ වැඩක් කරන්න කලින් ඉස්සලාම අපි නම ලියලානේ පොතක් අරන් හැමදාම පටන් ගන්න. ඒ වගේම මම මේක all about me කියලා ඉස්සලාම මං ගැන හැම විස්තරයක්ම එතන ඇඩ් කළා. ඊළඟට දැම්මේ vision board එකයි මගේ goals ටිකයි තමයි මම උතන දාන්න හිතන් ඉන්නේ. ඇත්තටම vision board එක අපි කරනකොට ටිකක් කල් අරගෙන හිතලා බලලා හරි ලස්සනට අපේ දේවල් එකකින් අපිට හානියක් වෙන්නේ නැතුව අපේ goals achieve කරගන්න පුළුවන් විදියට හදන්න ඕන නිසා තමයි මම එතන ඉඳ තිබ්බේ. ඊළඟට අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේක ඇඩ් කරගන්න action plan එක. ඔයාගේ හැම goal එකක්ම ඒ goal එක අරගෙන ඔයා ඒක කොහොමද මේ අවුරුද්දේ achieve කරගන්න හිතන් ඉන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියලා දාලා මාස 12 දාලා ඒ මාස 12 ඔයා මොන දේවල් කරලාද මේ goal එක achieve කරගන්න හිතන් ඉන්නේ කියලා action plan එකක් හදන්න. ඔයාට goals 3ක් තියෙනවා නම් 3ටම action plan 3ක් හදන්න. මට තියෙන goals 4යි මේ අවුරුද්දේ. මම තාම action plan එක හදලා දැම්මේ නැහැ. ඒක හදන්න ඕනේ. ටිකක් හිමීට ඒ කියන්නේ මට මේ ටික හදිසි වැඩ වගේක් තියෙනවා. ඒ ටික ඉවර වෙලා මම හිමීට ඒ ටික හදන්න තමයි ඉන්නේ. ඔයාටත් අනිවාර්යෙන්ම goal එකක් තියෙනවා නම් action plan එකක් හදන්න. ඒක ඔයාට පහසුවෙන්ම ඔයාගේ ඉලක්ක වලට යන්න තියෙන හොඳම විදිය.
ඊළඟට මම 2026 හැම මාසයක්ම දාන්න කොටු ටිකක් ඇන්දා. ඒකේ 2026 මගේ බර්ත්ඩේස් මතක නැති වෙන දේවල් හැමදේම දාලා තියන්න තමයි මං එතන ඇන්දේ ඉස්සරහම. ඊට පස්සේ මං දැම්මේ මැන්ඩලා ආර්ට් එකක්. ඒක ටිකක් ලොකු එකක් මං ඉතින්ට දැම්මේ අවුරුද්දෙම මං ස්ට්‍රෙස් වෙන වෙලාවට මට රිලැක්ස් වෙන්න ඕන වුණාම ඔතනින් ඇවිල්ලා ටිකක් පාට කරලා යන්න. ඔයා ඒ වගේ දෙයකට ආස නම් ඔයත් ඒ වගේ පේජ් එකක් ඇඩ් කරගන්න ඔයාගේ ජර්නල් එකට. මොකද අපි ජර්නල් එකක් හදන්නේ අපිට රිලැක්ස් වෙන්නනේ. ඊළඟට මං දැම්මේ මං කියවන පොත් මාක් කරන්න. ඒ කියන්නේ මං ඉස්සර හොඳට කියවපු ළමයෙක්. දැන් ඒක ටිකක් මගේ ඇරිලා තියෙන්නේ. මට හැම දවසකම පොත් කියවන්න ආසයි. ඒ නිසා ඒක මාක් කරන්න තමයි උඩ අතට මාස 12ත් යට අතට දැම්මේ දවස් 31ක්. එතකොට මට අන්තිමට මේ මාසෙ මං දවස් කීයක් පොත් කියවලාද කියලා මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපේ සේවිං ට්‍රැකර් එක. මම මේක දැම්මේ ඇත්තටම මං කොච්චරක් ඒ මාසෙ ඉතුරු කරලාද කියලා බලාගන්න. අන්තිමට මේක ගන්නෙ නැහැ අවුරුද්ද ඉවර වෙනකම්ම. වෙනම අවුරුද්ද ඉවර වුණාට පස්සේ බලන්න තමයි මං කොච්චරක් මේ අවුරුද්ද ඇතුලේ ඉතුරු කළාද කියලා. ඊළඟ ට්‍රැකර් එක නම් ඕනේ ගෑනු ළමෙක් නම් විතරයි. ඔයාට පීරියඩ්ස් හදන ඩේට්ස් මාක් කරන්න මේ ට්‍රැකර් එක තියාගන්න. ඇත්තට මේක ගොඩක් වැදගත්. මොකද අපිට හැමදාම ඕක මතක තියාගන්න බෑනේ. ඕකේ මාක් කළාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව මතක තියාගන්න පුළුවන්. අන්තිමට මම එකතු කළේ ස්පෙෂල් මෙමරිස්. ඇත්තටම අපේ අවුරුද්ද ගෙවිලා ඉවර වෙනකොට අපිට ලස්සන මතක සටහන් ගොඩාක් එකතු වෙනවනේ. ඉතින් ඒ වයින් හැම මාසෙටම එකක් මම උතන අලවන්නේ තමයි අන්තිමට මම එකතු කළේ. එතකොට මම මාසයක් දිගටම පොත පෙරලා බලද්දී මට සතුටු හිතෙනවනේ මං ඔය දේවල් දැක්කම. ඔන්න ඔතනින් තමයි මගේ ජනවාරි පේජ්ස් ටික පටන් ගන්නෙ. කියන්නේ මට එක්සෑම් වලට හිර වෙච්ච මාසයක්. ඉතින් මං පොත් කන්දක් දැම්මේ මට ජනවාරි තීම් එක විදිහට මම පොත් තමයි තෝරගත්තේ. ඉස්සෙල්ලාම මම පළවෙනි පේජ් එකේ දැම්මේ මගේ monthly calendar එකයි monthly goals ටිකයි. ඊට පස්සේ මගේ wish list එකයි notes තියෙන ටිකයි. ඔයා අර action plan එකේදී හදාගත්ත මේ මාසේ කරන්න තියෙන goals ටික තමයි ඔතෙන්ට දාන්න ඕනි. එතකොට අපිට හරිම පහසුවෙන් මාසේ plan කරගන්න පුළුවන්. මම දෙවෙනි page එකට දැම්මේ ලස්සන mandala art එකක්. මට රිලැක්ස් වෙන්න ඕනේ වුණාම ඕක ලස්සනට පාට කරන්න තමයි මගේ plan එක තියෙන්නේ මේ මාසේ ඉවර වෙනකම්. ඔයා ලස්සනට චිත්‍ර අඳින කෙනෙක් නම් ඔයාට පුළුවන් උතෙන්ට ලස්සන චිත්‍රයක් ඇඳලා දාන්න. ඊළඟට මම දැම්මේ ඇත්තටම ස්ටඩි ට්‍රැකර් එක කියලා ලියුවට ඕක month in pixels වගේ තමයි. උඩින්ම දැම්මේ පැය 24 ඊට පස්සේ දවස් 31. මම රතු පාටින් මාක් කරන්නේ මම නිදාගත්ත ටයිම් එක. ඊට පස්සේ නිල් පාටින් මාක් කරන්නේ මට වෙනස් කරන්න බැරි දේවල්. එතකොට කොළ පාටින් පාට කරන්නේ මම ෆෝන් යූස් කරපුවම නිකන් හිටපු පාට. ඉතුරු කහ පාටින් තමයි ඊළඟ ටික මාක් කරන්න ඉන්නේ. ඒක මාක් කරන්නේ ස්ටඩි කරපු වෙලාව. ඊළඟ පේජ් එකේ තියෙන්නේ මගේ mood tracker එක. මම hearts 30ක් තමයි ඇන්දේ. ඇත්තට මේක පොඩක් චොර වුණා. කරන්න දෙයක් නෑ. ඉතින් මගේ චිත්‍ර හැකියාව ඔහොම තමයි. ඊළඟට තියෙන්නේ මගේ habit tracker එක. ඔයාට පුළුවන් අලුත් habits ඇති කරගන්නයි ඔයාගේ තියෙන නරක පුරුදු නැති කරගන්නයි. ඔය හරහා. ඊළඟට ඉතින් තියෙන්නේ මගේ income spending tracker එක. ඔයා සල්ලි අතට ගත්තා විතරයි ඒකට මොකද උනේ කියලා දන්නේ නැති කෙනෙක් නම් ඔයාට මෙන්න මේක හරියම වටිනවා. ඇත්තටම මටත් කේටරින් සල්ලි එවනවා. එතකොට මට එක එක විදිහට සල්ලි හම්බ වෙනවා. ඒ සල්ලි වලට වෙච්ච දේ දන්නේ නැති නිසා තමයි මම ඔන්න ඔය ට්‍රැකර් එක පාවිච්චි කරන්නේ. මම ඔක චුට්ටක් සුළු මුදල් channel එකක හැඩයට තමයි හැදුවේ. අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම දැම්මේ මගේ ඉන්කම් එක. ඩේට් එක, ඊළඟට ඉන්කම් එක, ඊළඟට මගේ වියදම් ටික. ඊට පස්සේ අන්තිමට මගේ බැලන්ස් එක දාගෙන යනවා. හැම දවසෙම ඕක මම පුරවගෙන යද්දි මට තේරෙනවා අම්මා අද මං කරේ අද මොන වියදම්ද මගේ අනවශ්‍ය කියලා.
එතකොට පුළුවන් අපිට ආදායමයි වියදමයි බැලන්ස් කරගන්න. ඊළඟට මගේ යුනිට් ට්‍රැකර් එක ඊළඟට මගේ දැම්මේ මම ෆිල්ම්ස් 4ක් බලන්න ඉන්නවා. ඒක බලලා ඉවර වෙලා ඔයාට තියෙන තරු වලින් කොච්චරයිද කියලා රේට් කරනවා. ඊළඟට තියෙන්නේ බුක්ස් පොත් කියවුවත් ඔතන දාන්න තමයි හිතන් ඉන්නේ. ඊළඟට මගේ YouTube tracker එක මං අලුතෙන් තියෙන ideas එතකොට ඒ වගේ දේවල් ඔතන ලියලා තියන්න තමයි මං ඒක දැම්මේ. අන්තිමට මගේ weeks ටික තමයි මම දාන්නේ. මම to do list එකක් වෙනම පාවිච්චි කරන්නේ නැහැ. ඔය පොතේම තමයි දාන්නේ. ඒ කියන්නේ කොටු 8ක් බෙදලා කොටු 7ක දවස් 7 දාලා අන්තිම එකේ weekly goals and brain තමයි තියන්නේ. එතකොට ඔයාගේ අර monthly goals ටික weeks 4ට බෙදලා දාන්න. මේ week එකේ මම මෙන්න මේක achieve කරගන්නවා කියලා. එතකොට ඔයාට ලේසියෙන් අත්දන්නේම නැතුව හරිම ලස්සනට ඔයාගේ monthly goals achieve කරගෙන ගිහලා ඒ වගේම ඒ ටික ඉවර වෙද්දී මාස 12 ඉවර වෙද්දී ඔයාගේ annual goal එක ඔයාට අර smart විදිහට ඔයා හදාගත්ත goal එක ඔයාට achieve කරගන්න හරිම ලේසියෙන් පුළුවන්. හරි. ඔන්න මං හිතනවා ඔයගලන්ට ලොකු idea එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා කොහොමද bullet journal එකක් හදන්නේ කියලා. ඇත්තටම bullet journal එකක් කියන්නේ තමන්ගේ වැඩ පහසු කරගන්න හදන එකක්. මේක සම්පූර්ණයෙන්ම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මේක අපි ඉගෙන ගන්න කෙනෙක්ද වැඩට යන කෙනෙක්ද ඔයාගේ කොහොමද ඔයා දැන් ඉන්න තත්ත්වෙත් එක්ක මේක වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ විදිහට ඔයා ආස විදිහට ඔයාගේ channel එක හදාගන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම ඔයාගේ ලබන අවුරුද්ද සාර්ථක වෙන්න කියලාත් මම Thank you so much මගේ වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.